දැන් ගම් වතුර තත්ත්වයන් පහව යනකොට නාය ගියපු තැන් තියෙනවා ගම් වතුර තත්ත්වයන් වලින් අපදාට ලක් වෙච්ච ප්‍රදේශ තියෙනවා. ඒතර ඔබේ දරුවෝ කුඩා දරුවෝ කොහොම සෙල්ලම් කරන්න කැමති. මේ දරුවෝ මේ අනාරක්ෂිත තැන් වලට යන්න පුළුවන් ඔබ දොඳනුවත්වම. සමහරට ඔබගේ අවධානය ගිලිහි ගිය ඕනම මොහොතක මේ දරුවෝ බාගෙට බිඳ වැටිච්ච ගොඩනැගිලි තියෙනවා. ඊට පස්සේ වතුර පිරිච්ච වලවල් තියෙනවා දරුවෝ දන්නේ නැහැ මේකේ ගැඹුරු සම්බන්ධය. සමහර මඩ වලවල් තියෙනවා වැලි වගේ තිබ්බට ගිය ගමන්ම අඩිය තිබ්බ ගමන් ඇතුළට එරෙනවා. සමහරට දරුවෝ ඇතුළටම යන්න පුළුවන්. සමහර තැන් තියෙනවා බාගෙට නාය ගිහිලා නැවතිච්ච තැන්. ඒතර මේ තැන් වලට යම් පොඩි බරක් වැටිච්ච ගමන් මේක නැවත ඒ කොටසක් පදාසයක් කඩාගෙන යන්න පුළුවන්. අපි මේ වගේ දේවල් පසුගිය දවස්වල දැක්කා. ඒතර අනාරක්ෂිත තැන් තියෙනවා ජලය තියෙනවා සමහර ජලය අපි දන්නේ නැහැ මේවා අභ්‍යන්තරයෙන් ගලාගෙන යනවා උඩින් සාමකාමී තත්ත්වයෙන් තිබුණාට. ඒතර මෙවැනි අවදානම් තත්ත්වයන් තියෙනවා. අනික සර්පයොත් දැන් අවතන් වෙලා ඉන්නේ. මේ ස්ථානවල අතුවල ගස්වල පඳුරුවල කිඹුලෝ ඉන්න පුළුවන් සර්පයෝ විශාල ප්‍රමාණයක් ඉන්න පුළුවන් මීයෝ ඉන්න පුළුවන් වෙනත් අපි දන්නේ නැති අනාරක්ෂිත සත්තු මේ තැන්වල ගැවසෙනවා. නිසා ඔබ අනාරක්ෂිත කිසිම ස්ථානයකට ඔබේ ඇහැ නොගැටෙන කිසිදු තැනකට ඔබේ දරුවෝ යවන්න එපා මේ වෙලාවේ.